ගොඩක් අයගේ මතිමතාන්තර තියෙනවනේ ලැප්ටොප් එකක් charge එකට ගහගෙන පාවිච්චි කරන එකෙන් බැටරිය සවුත් වෙනවා. නැත්නම් ලැප්ටොප් එකට හොඳ නෑ. ඔහොම කියලා එක එක මතිමතාන්තර තියෙනවනේ. එහෙනම් අද අපි ඒක ක්ලියර් කරගමු. ඉතින් ඔයාලා දන්නවද ලැප්ටොප් එකක් 100% charge වුණාට පස්සේ charging වෙන එක stop වෙනවා කියලා. මුලින්ම කතා කරන්න මම ලැප්ටොප් වලට පාවිච්චි කරන බැටරි වර්ග මොනවද කියලා. දැන් අද කාලේ වෙනකොට ලැප්ටොප් වලට පාවිච්චි කරනවා ලිතියම් අයන් බැටරි නැත්නම් ලිතියම් පොලිමර් බැටරි ඒ වගේ. දැන් සාමාන්‍යයෙන් ඒක ගත්තාම මේ වගේ අර මාර ලයිට් weight එකක් තියෙනවා. ඒතර පවර් එක මාර විදිහට ස්ටොක් කරන්න පුළුවන් සහ පවර් එක මාර අවුට් එකක් ගන්න පුළුවන් ඉක්මනට. ඊට පස්සේ දැන් ඔයාලා හිතන්න පුළුවන් නැත්නම් අපිට ගන්න පුළුවන් මේ ලිතියම් ෆොස්ෆරස් බැටරි වගේ ඒවා කියලා. ලිතියම් ෆොස්ෆරස් බැටරි වල තියෙන අවුල තමයි මේ බැටරි ගොඩක් ලොකු. තමයි ලැප්ටොප් ඇතුලේ තියෙනවා BMS සිස්ටම් කියලා එකක්. BMS සිස්ටම් එක කියන්නේ බැටරි මැනේජ්මන්ට් සිස්ටම් කියන එක. ලැප්ටොප් බැටරි එකේ පොඩි සර්කිට් එකක් තියෙනවා. මෙන්න මේ සර්කිට් එකේ තමයි මේ BMS කියන සිස්ටම් එකේ සම්පූර්ණ ICs ඇවිල්ලා තියෙනවා. මේකේ ICs වර්ග ප්‍රධාන ICs වර්ග හතරක් තියෙනවා. ඒතර මුලින්ම මම ගත්තොත් එහෙම බැටරි ප්‍රොටෙක්ෂන් IC කියලා එකක් තියෙනවා. ඒතර මේකෙන් වෙන්නේ බැටරි එක charge වෙන එක, discharge කරන එක, ඒක balance එකක් ඇතුව කරන එක තමයි මේ IC එකෙන් කරන්නේ. MOSFET IC කියලා එකකුත් තියෙනවා. දැන් MOSFET IC එකෙන් කරන්නේ power flow එක control කරන එක laptop. ඊට පස්සේ full gauge IC කියලා එකක් තියෙනවා. full gauge IC එකෙන් කරන්නේ සම්පූර්ණ බැටරි එකේ percentage එක calculate කරන්න. ඊට පස්සේ මම අන්තිමට එන්නම් තව කියන්නේ ප්‍රධාන IC හතරක් තියෙනවා කිව්වා. මේක thermal sensor IC. මේකෙන් කරන්නේ බැටරි එක කොච්චර heat වෙලාද කියලා බලන එක. ඒකෙන් heat එක තමයි මේකෙන් calculate කරන්නේ. එතකොට මේ IC හතරෙන් තමයි BMS කියන unit එක හැදලා තියෙන bit. එතකොට ඔයාලට මේ unit එක දැන් කාලේ වෙනකොට ඔයාලගේ හැම laptop එකේම මේ system එක එනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට බය වෙන්න කිසිම දෙයක් නැහැ. බැටරි එක 100% වුණාට පස්සේ charge කරන එක 0 කරනවා මේ unit එක හරහා. ඊටරේ එකක් charge කරන්න නෙමෙයි ඇත්තටම කියනවා නම් බැටරි එකට damage වෙන්නේ. බැටරි එක heat වෙන්න තමයි බැටරි එකේ damage එක වෙන්නේ. ඒත් නිතරම laptop එක use කරනවා නම් පුළුවන් තරම් plug එකට ගහගෙන use කරන්න. ඒක තමයි හොඳම දේ laptop එකේ බැටරි එක ආරක්ෂා කරගන්න. එහෙනම් නොදන්න කට්ටියට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. Thank you so much වීඩියෝ එක බලුවට.